ජීවිතේ සතුටින් ගත කරන්න එකම එක ක්‍රමයයි තියෙන්නේ. අපි වෙනුවෙන් ජීවත් වෙන්නේ නැතුව ඒ අය වෙනුවෙන් ජීවත් වුණාම ප්‍රශ්න එකක්වත් නැහැ. ඒ අය කැමති වෙන්නේ මොනවටද? ඒ අය බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඒ අයට ඕනේ මොනවද? ඒ අය කියන්නේ මොනවද? ඒකට අනුව කටයුතු කරනවා. එක තැනකවත් මාව මං හිටවන්නේ නැහැ. මම නෑ. ඔක්කොම තැන්වල ඒගොල්ලෝ තමයි ඉන්නේ. ඒගොල්ලන්ට ඕන දේ මම හඳිනවා. ඒගොල්ලන්ට ඕන දේ කනවා. ඒගොල්ලෝ කියන දේ අහනවා. ඒගොල්ලන්ට ඕන විදිහට ඉන්නවා. ඒගොල්ලන්ට ඕන විදිහට ඇසිරෙනවා. ඒගොල්ලන්ට ඕන වෙලාවට නැගිටිනවා. ඒගොල්ලන්ට ඕන වෙලාවට යනවා. ඒගොල්ලෝ කිව්වොත් එනවා. ඒගොල්ලෝ වෙනුවෙන් ජීවත් වෙනවා. මං වෙනුවෙන් එක මොහොතක්වත් ජීවත් වෙන්නේ නැතුව. ප්‍රශ්න එකක්වත් නැහැ. එයා දිව්‍ය ලෝකේ රජකම හම්බුණා වගේ තමයි. එයා සන්තෝෂෙන් ඉන්නේ. ඒකට ප්‍රශ්න මොකවත් නැහැ. කවදාකවත් එයාට බැනුන්නේ නැහැ. හැබැයි එතන එයා අනිත් අය මං වෙනුවෙන් ඉන්න ඕනේ මට ඕන විදිහට ඉන්න ඕනේ කියලා පටන් ගත්තොත් එකක්. එක්ක කඳුලේ බතුයි කනවා නැත්නම් දත් මිටි කාලා වතුර බොනවා. ක්‍රම දෙකයි තියෙන්නේ. කඳුලේ බතුයි කනවා ඒක හැමදාම ප්‍රශ්න දුකෙන් ඉන්නේ. එහෙම නැත්නම් තරහා වැඩි වෙලා දත් මිටි කකා වතුර බොනවා. තමන් වෙනුවෙන් නැතුව අනුන් වෙනුවෙන් ඒ අය වෙනුවෙන් ජීවත් වෙන්න පුරුදු කළාම ප්‍රශ්නයක් කවදාකවත් මතුවෙන්නේ නැහැ. සරල උත්තරයක් ඒක. ඒක තුළ ලොකු පාරමිතාවක් තියෙනවා. මම කියන සත්වයා නිසා තමයි මම ඉපදුනේ. මම හින්දා තමයි මට මෙච්චර ප්‍රශ්න. මගේ මාන්නේ නිසා, මගේ උඩඟුකම නිසා, මගේ අහංකාරකම නිසා, මගේ වටිනාකම මම ලොකුවට අල්ලන් ඉන්නවා. ඒ නිසා මට හැමතැනම ප්‍රශ්න. ඒක ගෙවන්න මකනේ වගේ මකලා ඉවර කරන්න හොඳම තැනනේ. මහන්නේ පැත්තකින් ගලවලා තියලා ඒ අයට සරඳ වෙනවා මම. ඒ අය වෙනුවෙන් සැක්‍රිෆයිස් වෙනවා. ඒ අය වෙනුවෙන් ජීවත් වෙනවා.